අඩ මන්නේ අඩෝ ගායිස් බලපංකු ඉතින් දාලා විනාඩි 2ක් යන්න හම්බුන්නේ නැනේ පාරේ දකින්වා මහ බලු වැඩ බං ඒවන සික්කෑ හෙලෝ ගායිස් කොහොමද ඔයාලව සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඔන්න ඉතින් අද අපි යන්නේ දම්රජිනකෙන් නෙළුම් කුලන බලන්න. ඉතින් මේ ඔයාලට පේනදී සිරාම දම්රජින අදගෙනල්ලා තියෙනවා. පප කුලින් නෙමෙයි බොයිස් මට වචන පැටලෙනවා කුයින්. ඉතින් මේ ගේම් එකේ කියන්නේ දීලා තියෙන මොඩිෆයි පාර්ට්ස් එක බලද්දි මේ දම්රජින ඇත්තටම හදන්න පුළුවන්. ඉතින් මේ ඔයාලට පේනදී ඇත්තම අම්මට සිරියන යන්න බෑ. ඇත්තම දම්රජින වගේ තමයි ඉතින් ගයිස් දැන් හදලා තියෙන්නේ. ඔයාලට කෙලින්ම පේනවා ඇති. බස් එක ගැන ලස්සනයි නම් කමෙන්ට් එකක් දාන්න. කමෙන්ට් එකක් දාන්න මේ කියන ලස්සනයිද කියලා. එහෙනම් ගයිස් ඉතින් අපි දැන් නැගලා බලමු බස් එක කොහොමද කියලා. එහෙනම් අපි නෙළුම් කුලන බලන්න යන් අද. ඉතින් ගයිස් මම හිතන්නේ මේක තමයි මගේ 6 වෙනි වීඩියෝ එක. ඕකේ එහෙනම් අපි දැන් යමු. බස් එක ගැම්මට යනවා ගයිස්. මම මේකට දාලා තියෙන දෙවෙනි එන්ජිම. ඇත්තටම මේ පළවෙනි එන්ජිමට වඩා දෙවෙනි එන්ජිම ගොඩක් හොඳයි. ඔයාලා දාලා බලන්න. අඩ මන්නේ අඩෝ ගායිස් බලපංකු ඉතින් දාලා විනාඩි 2ක් යන්න හම්බුන්නේ නැනේ පාරේ දකින්වා මහ බලු වැඩ බං ඒවන සික්කෑ මේ කෑනික හැප්පිච්ච එක මං කැඩෙනවනේ දකින් අඩෝ මේක හදන්නද දන්නේ නැහැ බං. මට තියෙන ලොකු ප්‍රශ්නයක් මේක නම් ඈ. බස් එක යන ගමන් තියද්දි ඔය පිටිපස්සෙන් එන ඒ ප්ලේස් එක හප්පනවා බං. මේක මුට ඉඩ දෙන්න එපා යන්න. මොලයක් තියනවා කියලා යන්න. ඵලයන්. අඩෝ ගායිස් බස් එක කැල්ලක් දන්නේ නැහැ. කැඩනත් මොකද ඉන්නේ? අවුලන්නේ බලමු. ඔයත් යන්න. බලමු ගයිස් අපි ලොකු අවුලක් නැහැ නේ. කැඩලා නැති සීන් එකක් තියෙන්නේ. අවුල නැහැ. එහෙනම් අපි දැන් ආයමු. නෙළුම් කුලන ඉතින් දැන් ලොකු දුරක් නැහැ. පොඩි දුරක් තියෙන්නේ. අවුල නැහැ. මම ගොඩක් වීඩියෝ එක දික් කරගන්නත් බෑ. ඒ හින්දා මේ ළඟ රූට් එකක් දාගත්තේ. ඉතින් ගයිස් දිගටම DC එකේ ගේම්ස් ඕන නම් DC බස් ගේම් එක ඕන නම් කියන්න. හැමදාම ගේනවා. කොහොමද ගේන්න හිතන් ඉන්නවා. ඉතින් මේ කාස්ට්මන් නම් ආයෙ ගේන්නේ නැහැ. මට ඒක කරන්න තේරෙන්නේ නැහැ. ඔයාලා කලින් වීඩියෝ එක බලන්න නම් තේරෙයි ඒක. ඉතින් DTW නම් ගේනවා. ඒ ක්‍රිකට් ගේම්ස් ගේන්න හිතන් ඉන්න අපි බලමු. එතනින් මේ පැත්තට දාගෙන යනවා. ලයිට්ස් දාලා තියෙන්නේ ගැම්මට ඉතින්. අලුත් අප්ඩේට් එකක් එහෙම ළඟදී එන්නේ නැද්ද කොහෙදෝ. ආවොත් නම් ඉතින් සුපිරියක් මේකට. හරි ගයිස් අපි ගැම්මට යන්න දැන් වාගලා. ඉතින් මේ වීඩියෝ එකට මට ලයික් 10ක්වත් අරන් දෙන්න. මේ 10ක් කිල්ලුවේ මොකද මේ channel එකේ රීච් එක නැහැ චුට්ටක්වත් තාම. ඉතින් රීච් එක ආවොත් හොඳයි. බලාපොරොත්තුෙන් ඉන්න සබ්ස්ක්‍රයිබර්ස්ලා 1000 ගන්න අවුරුද්දක් යන්න කලින් අපි බලමු. එහෙනම් බස් එක දැනට මේ හැරින් පාක් කරගමු නේද බොයිස්. ඉතින් මම මේ කරන ට්‍රික් එක පාවිච්චි කරලා ඔයාලට පුළුවන් බස් එක හරවලා මේ පේනවනේ. ඒ වගේ තියාගන්න. මේවා ෆොටෝ එකක් ගෙන් ගන්න පට්ට. අපි ලයිට් අහගෙන දැන් යමු නෙළුම් කුලන ඇතුළට. අඩෝ ගායිස් මේක නම් පට්ටම ෆොට්ටයක්. හරිද? මේක නම් සුපිරියටම හදලා තියෙනවා නෙළුම් කුලන. ඔයාලා නෙළුම් කුලන ඇත්තටම දැකලා තියෙනවා නම් ඔයාලට තේරෙයි මේකේ තියෙන වෙනස්කම් පොඩි වෙනස්කම් ටිකක් විතරයි තියෙන්නේ. නැත්තම් සුපිරියටම හදලා තියෙනවා. ඉතින් මෙන්න මෙතන මේ ෆොටෝ ගහනවා. අපිත් ෆොටෝ එකක් ගහගමු මෙයාට කියලා. ඔයා ෆොටෝ ගහන්න එපා. අපි පොඩ්ඩක් ෆොටෝ එකක් ගහගන්න. එහෙනම් කට්ටියම චීස් කියලා hina වෙන්න. ඕකේ thank you. අපි දැන් තව පොඩ්ඩක් මේක වටේ කරගිලා බලමු. මේ පොර කොහොමද දන්නේ මේක උඩ නැංගිනේ. ඔය පේනවා ඉතින් එහෙනම් උසයි මේක මේ. ඇත්ත ජීවිතය වගේ තමයි. මොකක්ද ඒ සීන් එක? හරි මේ බැම්ම. මේ පොර කොහොමද දන්නේ මේ බැම්මට නැංගිනේ? ඌ ෆොටෝ ගහනවා ඉතින්. පොලිස් ආරක්ෂාව දාලා තියෙන්නේ දෙන්නෙක්ම. බස් එක අපි ඇතුළට අරන් යන්නද නැත්නම් මෙතනම තියනවද? බස් එක අරන් යන්නේද බොයිස්? බයිනා අපි බස් එක අරන් යන්න දැන් ඇතුළට.
මම මේ වීඩියෝ එක ඉච්චර හිතලා මේ ගෙනාවි මට වීඩියෝ එකක් දාන්න එනවා කොහොමත් මම කොහොමත් වීඩියෝස් දානවා ගයිස් දවසට හවස 6ට හැමෝම සෙට් වෙන්න ඕනේ ලයිව් දාන්නේ හැමදාම හවස 6ට වීඩියෝ එකක් දානවා අපි බස් එක එහෙනම් මේ හරිය පාක් කරගමු මේ පැත්තට අරන් ගිහිල්ලා හැප්පෙයිද මෙතන අවුලක් නැහැ එතනින් විනිවිද යනවා මේ පූසා කෑ ගහනවා ගයිස් ගණන් ගන්න එපා ඔය ඉතින් අපි බස් එක ඔන්න අම්මර සිරි අපි බස් එකේ නම් මෙහෙම පාක් කරගමුනේ කැම්මක් නේ මම මෙහෙමම ගන්නම් මේ තම්බ්නේල් එකට ෆොටෝ එකක් ඉතින් ගයිස් අදට වීඩියෝ එක ඔච්චරයි එහෙනම් ඊළඟට සෙට් වෙමු ගුඩ් බයි